මම ඔයාලට කියන්න හදන්නේ සතුට මිනිස්සු කරන පුංචි දේවල් ටිකක්. සතුට කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති ජීවිත නෙවෙයි. සතුට කියන්නේ ප්‍රශ්න අතරත් ජීවිතේ හරි තැනක තියාගන්න පුළුවන් වෙන එක. ඔයාලා දැකලා තියෙනවද සමහර මිනිස්සු කොච්චර ප්‍රශ්න තිබ්බත් මාර හැපි එකේ ඉන්නවා. සමහර මිනිස්සුන්ට ලොකු දේවල් ඇත්තෙත් නැහැ. හැබැයි ඒ මිනිස්සු මාර හැපි. ඒකට හේතුව ලක් එක නෙවෙයි. හැබිට්ස්. ඔයා හැමදාම කරන පුංචි දේවල් වලින් ඔයාගේ ලයිෆ් එක බිල්ඩ් කරනවා. ඉතින් හැපි ලයිෆ් එකක් බිල්ඩ් කරන්න නම් ඔයාට හැපි හැබිට්ස් ටිකක් ඕන වෙනවා. පුළුවන් නම් මෙන්න මේ දේවල් ටික කරලා බලන්න. උදේ නැගිට ගමන් ෆෝන් එක බලන්න එපා. මයින්ඩ් එකට පොඩ්ඩක් කාම් වෙන්න දෙන්න. හොඳට වතුර බොන්න. සමහර වෙලාවට ඔයාට ටයර්ඩ් කියලා හිතෙන්නේ ඔයා ඉමෝෂනලි බ්‍රේක් වෙලා නිසා නෙවෙයි. ඇත්තටම ඔයාට රෙස්ට් එකක් නැති නිසා. ඔයා ගොඩක් බිසි නිසා. ඔයාගේ ජොබ් එක එක්ක, ඔයාගේ ටාගට්ස් එක්ක, හැමදේමත් එක්ක ඔයා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා. ඔයාව ඔයාට දැනෙන විදිය හැමෝටම එක්ස්ප්ලেইন කරන්න යන්න එපා. සමහර වෙලාවට ඔයාගේ පීස් එක ඇතුලේ හැමදේටම උත්තර තියෙනවා. ඒක කාලය මිනිස්සුන්ට තේරුම් කරලා දෙනකම් ඔයා යොසීමෙන් බලාගෙන ඉන්න. ඔයාට ඔයාව ලස්සනට ෆීල් වෙන දේවල් කරන්න. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ඔයාගේ කාමරේ ලස්සනට තියාගන්න. ලස්සන මියුසික් එකක් අහන්න. පොඩි ඩේ අවුට් එකක් යන්න ලස්සන තැනකට, ඔයා ආස තැනකට. ලස්සන ඇඳුමක් අඳින්න. ලස්සන ඇඳුමක් ඇඳලා පර්ෆියුම් එකක් දාලා. මේව පුංචි දේවල් තමයි. හැබැයි ඔයාට ඒකෙන් මාර ෆීලිං එකක් එනවා. ඔයාවම ගොඩක් සතුට කරනවා. නිකමට හිතන්න ලස්සනට කොණ්ඩේ පීරලා, ලස්සන ඇඳුමක් ඇඳලා, ඔය ආසම විදිහේ සෙරෙප්පු දෙකක්, ඔයාට ඒ ඇඳුමට මැච් වෙන විදිහේ සෙරෙප්පු දෙකක් දාලා, හොඳ පර්ෆියුම් එකක් දාලා ගමනක් යනකොට ඔයාට තියෙන කොන්ෆිඩන්ට් එක, එදා දවස ඔයාට දැනෙන විදිහ. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාව කම්පෙයාර් කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට ඔයා ඔෆිස් එකට ගියාම ඔයාට වැඩිය ලස්සන ඇඳුමක් අරගෙන ඇඳලා ඉන්නවා. අද මං කැතට පේනවද දන්නේ නැහැ. ඒ වගේ විදිහට හිතන්න එපා. ඔයා ලස්සනයි. ඔයා ගොඩාක් ලස්සන කෙනෙක්. ඔයාව ලස්සනට බලාගන්න. ඔයාගේ යුනික්නස් එකක් ඔයාට හදාගන්න. ඒකෙන් ඔයා සතුටු වෙන්න. ඔයා වගේ කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි. තව කෙනෙක් ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා, තව කෙනෙක් ඔයාට වඩා කලින් දේවල් අචීව් කරගත්තා කියලා ඔයා එයාලත් එක්ක කම්පෙයාර් වෙන්න එපා. ඔයාගේ ජර්නි එක ඔයාගේ වෙලාවට ඔයා යන්න. අනිත් අය එක කොයි වෙලාවෙ කොයි විදියට කරගත්තත් කමක් නැහැ. හොඳට මතක තියාගන්න. සතුටින් ඉන්න මිනිස්සු කියන්නේ පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. තමන්ගේ ජර්නි එක තමන්ව හිමින් පරිස්සමෙන් ගොඩනගා ගන්න ලස්සන මිනිස්සුන්ට. ඉතින් ඔයාටත් ලස්සන දවසක්. පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්න. බයි.